හායි හැමෝටම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මං අද ඔයාලට ගෙනාවේ මගේ මේ පුංචි කුස්සිය අඩුම මුදලකින් කොහොමද ලස්සන කරගන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි කාන්තාව විදියට හරි කැමතිනේ කුස්සිය ලස්සනට පිළිවෙලට තියෙනවා නම්. එතකොට අපිට උයන් උනත් ආස හිතෙනවනේ. ඉතින් මම මෙන්න මේ වගේ කුස්සිය අස් කර ගන්නවා. ඉතින් මම මෙන්න මේ පැන්ට්‍රියට අලවන්න කොළ ගත්තේ තෙමූ එකෙන්. මට ඔක්කොම කොළ වලට ගියේ රුපියල් 3000ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් මුළු පැන්ට්‍රියටම අලව ගන්න මට ඇති වුණා. මේක අපිට අලවන්න බෑ කපරාදු කරලා නැති නිසා. ඉතින් මම මෙන්න මේ වගේ ඇන තමා ගහගන්නේ. ඉතින් මේ අපේ ගෙදර බ්ලොග් ගාල් නිසා ඇන ගහන ටිකක් අමාරු වුණා. ඇන හැම එකම වගේ නැමෙනවා. ඉතින් මං කොහොම හරි හිමීට ඇන ගහලා මේ විදියට හදාගත්තා. ඔන්න ඊ අතරතුරේ ඉතින් මගේ චූටි පුතත් ඇහැරුණා. එයාවත් එක් කරගෙන ඇවිල්ලා ආයෙ මම වැඩ පටන් ගත්තා. ඉතින් මම මේ රැක් එක වෙනුවට ගත්තේ 3-5 රැක් එකට ගෙදර තිබ්බ පරණ ලාච්චුවක්. ඒකත් හදාගෙන මම මෙන්න මේ විදිහට තමයි කුස්සිය හදාගත්තේ. ඉතින් අන්තිමට මෙන්න මේ වගේ තමයි මගේ කුස්සිය මම ලස්සන කරගත්තේ. මෙතන උඩ රැක් එක මට හස්බන්ඩ් තමා හදලා දුන්නේ. ඒක ටිකක් ඇන ගහලා රඳව ගන්න අමාරු නිසා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.